කොහොමද ඔයාලට පේනව නේද අර ඈත පේන ලස්සන දූපත? අද මම ඔයාලව එක්කන් යන්නේ මේ දූපතේ නිවාඩුවකට. මේක පුදුම ලස්සන අයිලන්ඩ් එකක් ළමයි. වෙනම ලෝකයකට ආව වගේ දැනෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්කෝ. ළමයි මේ තමයි ජැෆ්නාවල තියෙන හැමන් හිල් බලකොටුව. බලකොටුව කිව්වට මේක දැන් ෆෝර්ට් හැමන් හිල් රිසෝට් එක විදිහට ශ්‍රී ලංකන් නේවි එකෙන් ටූරිස්ට් හොටෙල් එකක් විදිහට අරගෙන යනවා. 1957 දී නන්දේසිනි එක ආක්‍රමණය කරනවා. සාරුකයක් කියන්නේ. එමෙසා තියෙන්නේ එන්ට්‍රන්ස් එකේදීම මේ විදිහට යාලා හැඳින්වීමක් කරනවා. මේ බලන්නක ළමයි මේ මුළු බලකොටුවම හදලා තියෙන්නේ හිරිගල් සහ කොරල් පරවලින්. ඉත කඳවුර. මේ අයිලන්ඩ් එකට ආවහම මේ ලෝකෙ කොහේවත් නැති අමුතුම එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒ තමයි සල්ලි දීලා සිරකරුවෙක් විදිහට ඉන්න chance එක හම්බෙනවා. රීසනබල් ප්‍රයිස් එකක් ගෙවලා, යුනිෆෝම් ඇඳලා, හිරබත් කාලා, හිරකුඩුවේ ඉඳලා මෙයාලා දෙන වැඩ කරන්නත් ඕනේ. මෙතන ඇඳන් 7ක් විතර තියෙනවා. ඉතින් ෆැමිලි එකටම ඇවිල්ලා ඔන්න සැප පහසු හිරකරුවෙක් විදිහට එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්. ඔයාලා දන්නවද ළමයි, රෝහණ විජේවීර මහත්මයා ඇතුළු 300ක පිරිසක් මෙතන රඳවලා තිබ්බලු. මේ තමයි රෝහණ විජේවීර මහත්මයාව රඳවලා තිබ්බ හිරකුටිය. බලන්න ළමයි, බලන හැම පැත්තෙම පේන්නේ ලස්සන මුහුද. හරිම නිදහසින් පුදුම ලස්සනයි මෙතන. මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් අපි දවල්ට කෑමත් කාලා අපි කට්ටිය කතාවක් දාගෙන හිටියා. මට මතක විදිහට මේ අයිලන්ඩ් එකේ මේ වගේ රූම් 4ක් හරි 5ක් හරි තිබුණා. ඉතින් රීසනබල් ප්‍රයිස් එකකට ඔයාලටත් ඇවිල්ලා මේ අයිලන්ඩ් එකේ නිවාඩුවක් ගත කරන්න පුළුවන්. මේ ලස්සන වීව් එක දිහා බලාගෙන ටී ටයිම් එක ගෙවන්න තියෙනවා නම් ඉතින් තවත් මොනවාද? මට දෙයක් ඔයාලට කියන්න හිතුණා. ජීවිතේ 20 ගණන් කියන්නේ හරි අමුතු කාලයක් නේද ළමයි? වෙලාවකට ඔයාට හිතේවි ඔයා පරක්කු වැඩි කියලා. යාළුවෝ ජොබ් කරද්දී, මැරි කරද්දී, ඩිග්‍රී කරද්දී ඔයා විතරක් තාමත් පාර හොයනවා වගේ දැනේවි. හැබැයි මතක තියාගන්න. ලෝකේ හැම මලක්ම එකම කාලෙක පිපෙන්නේ නැහැ. හැමෝටම Tamanටම කියලා ඉති ටයිම් ලයින් එකක් තියෙනවා. ඉතින් අනිත් අයගේ සාර්ථකත්වය මැද ඔයාගේ ගමන මැනලා බලන්න එපා. ඔයා ඉගෙනගත්ත දේවල්, ඔයා විඳින දුක, ඔයාගේ හීන, මේ හැම දෙයකම ප්‍රතිඵලයක් එන කාලයක් එනවා. තව කෙනෙක් අවුරුදු 25 දී දිනන දේ ඔයා ඊටත් වඩා ලස්සනට අවුරුදු 35 දී දිනන්න පුළුවන්. ඉතින් කලබල වෙන්න එපා. තනියම යන මේ ගමන හැමින් වුණත් දවසක ඔයාටම ආඩම්බර වෙන්න පුළුවන් තැනකින් නතර වේවි.
ඒ දෙන්න බීච් එකේ නාලා මම නම් ගියේ නැහැ. මොකද හවස මට ටිකක් රෙස්ට් එකේ ඉන්න ඕන වුණා. ඔයාලට කියන්න අමතකුණානේ. මේ ඉන්නේ අද දවසේ වාසනාවන්තයා. එයාගේ 11 වෙනි බර්ත්ඩේ එක අද. ඉතින් අයිලන්ඩ් එකේදී අපි ඒකත් සෙලිබ්‍රේට් කරනවා. Everyone. So today is our little birthday. First of all, අයියෝ ළමයි අන්තිමේට සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකේ හොස්ට් කරන්නත් උනා ඉතින්. විදිහට මානව ලස්සනට සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තියෙනවා. අපි එක්ස්පෙක්ට් කරේවත් නැහැ. So thank you so much. ඔයාලා හැමෝටම යනෝල්ගේ බර්ත්ඩේ එක මේ විදිහට මේ අයිලන්ඩ් එකේ සෙලිබ්‍රේට් කරන්න මේ හැමදේම සර්ප්‍රයිස් එකක් විදිහට ලෑස්ති කරාට. එහෙනම් අපි හැමෝම happy birthday කියමු. Happy birthday to you. අනේ යාලා හරිම හොඳයි අයිලන්ඩ් එක බලා ගන්න අය. අපි හිතුවේවත් නැති විදිහට බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් අපි හරිම ග්‍රේට්ෆුල්. මේ දවස් ටික නම් ගෙවෙනවට මං පුදුම ලෝභයි ළමයි. මොකද පවුලේ හැමෝම එකතු වෙන්නේ මේ විදිහට කලාතුරකින්නේ. එහෙනම් අපි කේක් එක කපමුනේ. ඒ ගායිකාව අපේ නංගි. ඊට පස්සේ අපි රෑ කෑම කාලා අද දවස මේ විදිහට ඉවර කරා. ඊළඟ vlog එකේදී මම ඔයාලව තවත් ලස්සන අයිලන්ඩ් එකකට එක්කන් යනවා. ඒ මොකක්ද කියලා දැනගන්න දිල්කෙනිපුනි රත්නාගේ YouTube channel එක subscribe කරලා තියාගන්නකෝ. එහෙනම් ඊළඟ vlog එකේදී හම්බ වෙමු.